travel with Tamiya bro. ඔන්න අපි කතරගම යන්න සූදානම් වෙනවා. යාලේ කැලේ මැදින් අපි සුන්දර කතරගම පිම්බීමට යන්න සූදානම් වෙමින් අලි පැංචකුත් හම්බුණා කියන්ටකෝ. ඔන්න ඔහොම යනකොට ප්‍රසන්න අයියා තමයි ඩ්‍රයිවිං කරන්නේ. බඩගින්නකුත් ඇවිල්ලා කටත් අරිනවා කියන්නකෝ. කෑමට රුචිය හොඳේ. අන්න ඔහොම යනකොට දේවාලටත් ගොඩ වුණා. ශිව දේවාලේ ශිව දෙවියන් උදෙටගෙන අපි ලස්සන ටික්ටොක් එකකුත් කරා. හොඳේ අමතක කරන්න එපා. තමන්ටම මිස ග්‍රහයෙකුට බෑ හොඳ කරන්න. අපේ පැටවුවක ගිහිල්ලා ෆොටෝ ගහලා අන්න ඔහොමයි අපි කතරගම චාරිකාව ඉවර කරේ. තමන්ටම මිස ග්‍රහයෙකුට කයි ප්‍රසන්න අයියාගේ පවුල අලි පැංච හොටේ ඔස්සගෙන ඉන්න හැටි බලන්ටකෝ. ෆොටෝ එකක් ගහනකම් උරුමයට නැති වුණත්ගේ දොර ඉඩ ඔන්න ඔහොමයි සාවියක්ක පඳුරුකුත් යට ගහුවා. අද බලාපොරොත්තුව ප්‍රසන්න අයියා පැනන එකේක බලාපොරොත්තු ඉෂ්ට වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ලස්සන සුන්දර ගමනාන්තයක අපේ ජෝඩි බබත් වඩන් ඉන්නේ ප්‍රසන්න අයියානේ. හයියට තිබේ බලයක් ආස විදිහට ඒක උඩ ලස්සන තුන් දෙනෙක් ඉන්නවා අන්න එතන.